එක නෙමෙයි හොඳ. Back to another video. Yes. අද අපි කොහෙද යන්නේ? Krill Palace. නෑ. Krill Castle. Krill Castle. Yes. Yes, Krill Castle එකට යනවා අද අපි. එන මමි. Hello. අපි ක්‍රයිල් රජමැදුර බලන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ. හරිම ප්‍රසිද්ධ තැනක් රජමාලිගාවක් ඇත්තටම. අද තාත්තීගේ ආචරිත් තියෙනවා කිව්වා. ඇත්තද? ලොකු ඉතිහාසයකුත් තියෙනවා එතන. අපි ගිහිල්ලා බලමු. මම හිතන්නේ ගොඩක් ඉවෙන්ට්ස් තියෙනවා කියලා ආරංචි. ඉතින් කඩු ෆයිට් කරන ඒවා, දුනු විදින ඒවා, හෝස් රයිඩින් ඕවර්. sunglasses ගන්න. ඔව්. එහෙනම් we'll meet at the Krill Castle. Okay. See you soon. Bye. මම ලෑස්ති වෙනවා නේ සපත්තු දෙක දාගන්න බැරුව මගේ කකුලේ තුවාලයක් වෙලා නේ. Hey, hello and welcome back. Pit. Ella. Supiri. ඊයර වතුර දාන්න පුතේ ඊට විසින්. අද අපේ ඩ්‍රයිවර් මාරු වෙලා. Bye. අපි අද අලුතෙන් ඩ්‍රයිවර් කෙනෙක් හය කරා. එහෙනම් අපි ගිහලා හම්බෙමු. බලමු මොනවද ගිහින් කරන්න තියෙන්නේ කියලා. We are very excited. Yes. Did you book the tickets? Yes. Good. තිබ්බා. All right. Bye. Hi everyone. Welcome back to another video. ඉතින් ඔයාලා දැන් දන්නවනේ අද අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ Krill Castle එකට. Krill Castle එක තියෙන්නේ Ballarat වල. Ballarat city එකේ ඉඳන් 15 minutes වගේ තමයි දුර තියෙන්නේ Krill Castle එකට. ඉතින් ඇත්තටම ඒක අපේ ගෙදර ඉඳන් 10 minutes වගේ. මොකද අපි දැන් ඉන්නේ Ballarat. ඉතින් Ballarat ඉඳන් මේක අපිට ගොඩක් ළඟයි. අපි ඇත්තටම කලින් යන්න තමයි හිටියේ. කලින් යන්න අපිට වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් අද අපි අම්මිලත් එක Krill Castle එකට යන්න තමයි හදන්නේ. අපි මේක යන්න හිටියේ කලින් යාළුවොත් එක්ක යන්න බැරි වුණා. ඒ නිසා අද අපි ඔක්කොමලා ගෙදර. ඉතින් අපි යමු. ඇතුළට ගිහින් බලමු මොකද මේකේ මොකද්ද වෙන්නේ මොනවද තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අද අපේ usual driver නෙමෙයි. ඉතින් ඔයාලට පේනවනේ කවුද drive කරන්නේ කියලා. ඉතින් දැන් අපි මේ parking spot එකක් හොයාගන්න තමයි හදන්නේ. කොහොම හරි finally අපිට එකක් හම්බුණා. ඉතින් Krill Castle කියන්නේ medieval theme park එකක්. ඒ කියන්නේ එතකොට මේකේ අපිට හැමදේම experience කරන්න පුළුවන් පරණ විදිහට. ඒගොල්ලෝ ඒක හදලා තියෙන්නේ real life experience එක අපිට පුළුවන් තරම් දෙන්න. එතකොට ඒකට include වෙන්නේ sword fights. ඒගොල්ලෝ ඇත්තටම knights-ලා වගේ ඇඳගෙන අපිට ඇඳුම් ඕනනම් purchase කරලා ඒ විදිහට ඇඳලා photos ගන්න පුළුවන්. තව ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් එන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අපි මොකද කරන්න කියලා. මේකේ ගොඩාක් ඇවිදින්න තියෙනවා. ගොඩාක් explore කරන්න තියෙනවා. ඉතින් අපි යමු. පේනවනේ අපේ අම්මිගේ dance එක. ඒක තමයි happy dance එක යාගේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් කාසල් එකට එන්න වෙනකොටම තේරෙනවා ඒ වයිබ් එක හැම කෝණ එකෙම තියෙනවා. මේ පාරණ විදිහට හැමදේම ඒ කියන්නේ ඒ වැඩ කරන කට්ටිය පවා ඇඳගෙන ඉන්නේ ඒ ක්ලවුන්ස්ලා වගේ විදිහට ඇඳලා. මේ චූටි ඩ්‍රැගන් කෙනෙකුත් ඉන්නවා. හයි ඩ්‍රැගන්. පේනවනේ ඒගොල්ලොත් ඒ විදිහටම ඇඳලා. ඉතින් ඒ වයිබ් එක මාරම වයිබ් එකක්. ඉතින් මෙතන හැමදේම තියෙනවා. ගොඩාක් ඒගොල්ලෝ අපිට මැප් එකක් දෙනවා. ඒ මැප් එකේ ඔක්කොම තියෙනවා. ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනවානේ. ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනකොට ඒ ටයිම්ස් එක්ක අපිට කොහේ තව වෙන තැනක හිටියත් ඒ තැනට එන්න පුළුවන් විදියට ඒ මැප් එකේ ඔක්කොම ටයිම්ස් එක්ක ඔක්කොම දාලා තියෙනවා. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට ඇවිල්ලා වුණනම් එතන ඕවර්නයිට් ස්ටේ එකක් ගන්නත් පුළුවන්. ඒක බුක් කරන්නත් පුළුවන්. ඉතින් ඒක නම් මම ඇත්තටම දන්නේ නැහැ කොහොමද කියලා ඒ එක්ස්පීරියන්ස් එක. ඉතින් අම්මි තාත්තිත් ගොඩාක් එන්ජොයි කරා. ඉතින් පේනවානේ ඒගොල්ලෝ ෆොටෝස් ගන්නවා. හොඳට එන්ජොයි කරා. ඒක ඇත්තටම මාර්ම ෂෝක්. ඕගොල්ලොත් මෙල්බර්න් ඉන්නවා නම් ඕස්ට්‍රේලියාවල මෙල්බර්න් ඉන්නවා නම් සිටි එකේ ඉඳනුත් වැඩි දුරක් නැහැ. ඔයාලත් එන්න මේ ඇවිල්ලා එක්ස්ප්ලෝර් කරන්න. මොකද ඒක දවසම ඔයගොල්ලන්ට ගත කරන්න පුළුවන්. එතන දවසම ඉන්න පුළුවන්. දවසම කරන්න දේවල් ගොඩාක් තියෙනවා. මාර්ම ෆන් එක්ස්පීරියන්ස් එකක් වෙයි ඔයාලටත් ඒක. ඉතින් ඇත්තටම කාසල් එක ඇතුළට
අපිට එන්ට වෙන්න තියෙන විදිහ මාරම කූල්. ඒක චූටි ටනල් එකක් ඇතුලෙන් වගේ තමයි යන්න තියෙන්නේ. හරිම නැරෝ පාත් එකක්. ඒ වුණාට ඒකේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් ඔය විදිහට පික්චර්ස් එහෙම දාලා ලස්සන්ට තියෙනවා. ඒක ඇත්තටම ෆීල් වෙන්නේ අපිට අර නිකන් මූවි එකක සෙටප් එකකට ගියා වගේ. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඊට පස්සේ ඇත්තටම දැන් අපි යනකොට වෙලාව 11යි කාලට වගේ ඇති. ෆස්ට් ඉවෙන්ට් එක පටන් ගන්නවා කියලා තිබ්බේ 11:30. ඉතින් I hope you will enjoy this video. අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අපි අන්තිමට කොහෙද යන්නේත් කියලා බලන්න. ඒක අපි ඇත්තටම unplanned. හැබැයි අපි exciting දෙයක් කරන්න යනවා. ඒකත් බලන්න. අන්තිම වෙනකම් වීඩියෝ එක බලන්න. අපේ අයියා මට මේක අනම්මනම් කියනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක වැඩි ගණන් ගන්න එපා. ඉග්නෝර් කරලා වීඩියෝ එක බලන්න අන්තිම වෙනකම්. අනේ පාමි අනේ අයියා මීරේ රූම් එක. මේ අපි අර 11 මාරේකට බලලා යමුනේ. දැන් 11:40. ලස්සනයිනේ. Tadin, Very nice place. මේක මේ හොල්මන් ගුහාව. Keep an eye out for our resident wizard crawling up in that tower making potions out of ingredients they ඒක තමයි කිව්වේ යන් කියලා. ඉතින් අපි මෙතනට එනකොට මේ චැලෙන්ජ් එක පටන් අරගෙන මේකට කියන්නේ ස්කිල් ඇට් ආම්ස් කියලා. මෙතන නයිට්ස්ලා දෙන්නෙක් කම්පීට් කරනවා. මේ චැලෙන්ජ් එක designed to test the skills with sword, lance and spear. ඉතින් lance කියන්නේ දිග pointed tip එකක් තියෙන pole එකක් and spear කියන්නේ long stick එකක් එක්ක sharp tip එකක් තියෙන stick එකක්. ඉතින් මේ medieval weapons වලින් වැඩියෙන්ම points ගන්න එක්කෙනා තමයි මේ challenge එක win කරන්නේ. බලන්නකෝ ඔයගොල්ලොත්. Time starts there. 3 points. 3 points. 3 points. Sword is sheathed, lance is collected. That was very quick. What transpires? 2 points. 3 points. 3 points. And to finish at the quintain, time stops there. With this, my lords, lairds and ladies, we will hear the times for each gauntlet. Squire Lucy completed the gauntlet run in 1 minute and 14 seconds. Well done. And Sir Philip completed the gauntlet run in 54 seconds. That has earned Sir Philip that extra elusive point. I can announce now, on a grand, and I do mean grand total, of 54 points, Sir Philip leads! And on an exceptional score for first skill at arms in front of you all, 41 points, Squire Lucy! I'm well finished. එයා ලස්සනයිනේ. It's okay, we just gotta wait our turn. Lots of people want hats. He's a grumpy boy. Let's go to prison. He's having a scratch on his nose. With a scratch. Don't you have to if you don't want to? Very nice. Sekarang dia. Tahu.
chin hapa. Push, push. Ami. And then we came to the ancient cemetery. මම නම් මේකට යන්නත් බෑ කිව්වා. බෑ කිව්වට වැඩක් නැහැ. මට අන්තිමට යන්න වුණා. ඕකට යන්න බෑ. මට යන්න බෑ. ඕක ඔය cemetery එකට. ඕන ගිහින් එන්නද? අර අතනත් ඉන්නවා යකේ. අනේ ඉතින් මං කිව්වා අපේ වෙනුජට මට thumbnail එකට ෆොටෝ එකක් ගන්න ලස්සට බය වෙලා වගේ ඉන්නකෝ කියලා ෆොටෝ එකට. පේනවනේ බය වෙලා වගේ ඉන්න හැටි තමයි. එයාට තේරෙන්නේ නැහැ නේ බය වෙලා වගේ ඉන්න. හැබැයි ඒකට තාත්ති ඔන්න බලන්නකො තාත්තිගේ පෝස් එක කොහොමද ඒක හරි ඔව් කන්නවා තමයි හරි ඊළඟ කොතනින්ද යන්නේ ඒක මේස් එක මේක ඇබි එක මේක මෙතන හොටෙල්ස් මේක අතර වෙන්නේ එක්කද අපේ මේකේ පෝසස් ඔයගොල්ලෝ පේනවනේ අපි මේස් එකට යනවා දැන් in and out අතරමං වෙන්නයි යන්නේ අතරමං වුණොත් ඇත්තටම කරන්න දෙයක් නැහැ ඉතින් අතරමං වෙන්න යන්නේ දැක්කනේ වෝල්ස් එක ක්ලයිම් කරොත් එල්ලනවලු ආ යන්න මෙතනින් ගෙන වෙනවා දැන්. ඔයා ඔහෙන් යන්න මම මෙහෙන් යන්න මයිට අහුවෙ ඉතපු තැනම වෙන්න බෑ බයයි වගේ හරි කම්මිච්ච තාත්ති මෙතනින් ගියොත් ආයෙ අරහෙට යන්න ඕනේ ඉතින් ඕ රවුම් ගොඩක් ඒක බලන්න අය කීලා කරකිලා මයිට ඩෙඩ් එන්ඩ් එකක් වෙන්න පුළුවන් අර වාට උඩින් බලන්න පුළුවන් කුන්නට මෙහෙන් එන්න තියෙනවා කොහෙන්ද අපි අපාර අතන තමයි මැද්ද තියෙන්නේ ඔව් ඒකනේ යන්කෝ එරලා. අන්න. මාරේ හොයන්න එපා මේකේ කකුලක ප්‍රශ්නයක් තියෙනවා ඒව හරියනවා දැන් තාම පොඩි. ඇයි ඔයා නැග්ගවගේ? හයි එහෙම හරියන්නේ නැහැ. මොකද? පාක් අර උඩට අර ඒ වගේ ක්ලූ පොයින්ට් එකක් තව තියෙන්න ඕනේ පුතේ මේ කියන්නේ ආවිතනක් තියෙන එක බලමු ඒ කියන්නේ අතරමං දැන් ඔය ආන්නේ අපි ආපු පාරනේ යන්නේ ඔව් මං හැරෙව්වා මං කිව්වේ උත්සලා තියෙන එක නේ පුතේ මේක ඈ හරිය ෆලෝ කරනවා ෆලෝ මී මෙයා කියන ඒවා ගණන් ගන්න එපා ඔයගොල්ලෝ හරියට මේ පිස්සු මිනිස්සෙක් එක්කන් ආවා පිස්සු මිනිස්සෙක් පොඩ්ඩක් කියවනවා oh shit එතනින් බලන්න පේන්නෙත් නෑ. ඔය මං කිව්වේ යන් ඉතින් කොහෙටද යන්නේ මෙතනින් යන් දාලා. මම යනවා මේකේ මං යනවා මේක ගියාට වැඩක් නැහැ ආ එතනින් එන්නේ ඔයානේ කියපු ඉස්සෙක් වගේ ගියා දැක්ක නේද දැක්කනේ යාළුවනේ උගොල්ලන්ට පේනවනේ කවුද මෝඩයා කා කියලා දැන් ඔන්න මෝඩයා කෙක් ඉස්සර වුණා අයි මේක තමයි පාර මේකෙන් ගිහින් ආයෙ අර පැත්තට යන් ඉතින් මොඩේ ආවා. ඉතින් හරි දැන් අපි යනවා හරි ගිහිල්ලා ආයෙ අරහෙන් යන්නේ අපි යන පාර ආයෙ we found the park අනේ පහක් ගන්නකෝ ආන්න ඉතලා ඉස්සර වුණා. ඕටක් තිබ්බනම් යන්නේ යන්නේ. අනේ අස්සෙක් යනවා ගෙමි. රසල දැක්කනේ මම කොණ්ඩේ ඇත්තටම ලස්සනයි නේ අයි ඔය කියන්නේ අස්සගෙන නැට්ටක් කරනවා. අන්නේ. මොකද ඉස්සර වුණා. හරි අපි අවුට් එක හොයාගත්තා ගැප්. යප් video එකක් ගත්තා ඉවරයි
යනකොට බලන්න. කඩාගෙන හිටියෝ. මෙතනට. අද අපි ෆ්‍රෙන්ඩ්ස් අද අපි චැලෙන්ජ් එකක් කරනවා ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එක ඒක බලා ගන්න පුළුවන්. මේ චැලෙන්ජ් එක අපි කරන්න ඉන්නේ මෙතන. මෙහෙම කරමු. මැද කෑම ටික තියලා බෙදා ගන්නත් ඕනේ. පිස්සු දාන්නේ එච්චර. හරි හරි වා හදන්නකෝ. තාත්ති යන්න අපේ ගෙදර තියනවා වගේ. අපේ ගෙදරක් තියෙනවා මේ වගේ. අන්න දෝනි ගන්න. මාලිගාවෙන් පන්නපු එක මිනිස්සෙක් තමයි මේ. පන්නලා. පඬිත වැඩි කියලා මේ මිනිස්සු පන්නලා. එන හරිනේ. කින් එන්න ගම්මේ. God bless you. Bye. හරිනේ එන කින් එන්න. God bless you. හරියට. එන. කින් එන්න. God bless you. ඔව්. බඳින්න කවද්ද? දන්නේ. බඳින්නේ නැද්ද? දන්නේ. Pleasure doing business with you. Yes. Give me the handle. No money. මගේ ජීවිතේ මිත්‍ර කල් කරපු පවු සමා කර දෙන්න ස්වාමීන් Pull. සල්ලි දන්නවා? අරකු බෝතලක් ගන්න. Depending on the power, අරකු බෝතල් ගන්න differ වෙනවා. පොඩි බවක් නම් බියර් කෑන් 12ක් විතර. ලොකු එකක් නම් බෝතල් 5ක් විතර. එහෙනම් අයියට අර මේකක්ම ගේන්න. ඔව් බවුසරයක් බවු ටික සමා කරගන්න. අපි අතරට කම්පිටිෂන් එකක් කරනවා ෆුඩ් චැලෙන්ජ් එකක්. ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකත් බලන්න. අපේ ෆුඩ් චැලෙන්ජ් එක නේද ඩාලි? මං කිව්වේ. ඔව්. අපි මේ හවසට ෆුඩ් චැලෙන්ජ් එකක් කරනවා. එන්න. ඒක බලන්න. කට්ටි මාර එක්සයිටඩ් කට්ටි මාර ඔව්, කම්පිටිටිව්. අපි අද උදේ ඉඳන් නෑ මෙච්චර කම්පිටිටිව්. අද උදේ ඉඳන් කාලත් නෑ. අපි ඉතින් බලමු ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ බලන්න අපි ඒක අප්ලෝඩ් කරන්න ඉක්මනටම. අම්මෝ ඇවිදලා හරිම මහන්සි. දැන් අපි ආවා මෙතන පොඩි gift shop එකක් වගේ තිබ්බා. අම්මිලාට අරන් යන්නත් එක්ක මම fridge magnets ගන්න ආවා. ඊට පස්සේ අද මාරම රස්නේ අම්මෝ හරිම රස්නේ හරිම අවසරයි යවුව. ඊට පස්සේ අපි අයිස්ක්‍රීම් කාලා අපි ගියා ආචරි. මෙතන ආචරිත් තියෙනවා. ආචරි කරන්නත් පුළුවන්. ආචරි කරන්න නම් අයිස්ක්‍රීම් එකක් හරි මොකක් හරි something cool. I want something cool because it's so hot today. ඊට පස්සේ අපි යනවා cherry picking. මෙතන තියෙනවා cherry picking. I'm very excited. දෙකට ජවුස් එකක ඉන්න ඕනේ නැත්තම් fun. Oh. After 2 බලමු. අයිස්ක්‍රීම් and tea. තාත්ති අයිස්ක්‍රීම් අරන් දෙන්නකෝ. අයිස්ක්‍රීම්. අද තාත්ති ගානේ අයිස්ක්‍රීම්. මම හරි. හරි. ඔන්න යුනිකෝන් ඉන්නවා. You want unicorn? Yeah. Ice cream. And is it okay if I help you? Yeah. Cute. Okay. Release. දෙකම එක. Oh, there you go. පහක් තියෙනවා අපිට. අමුත හතරක් තියෙනවා. ඕකේ අපි ආචරි කරන්න ආවා. මෙතන මේක $5. එක්කෙනෙක්ට $5 මේක වෙනම ගන්න ඕනේ. මේකට එක්කෙනෙක්ට මොනවාද මෙව්වා 5ක් එනවා. මොනවාද ඒවට කියන්නේ මට නම අමතකුණා. ඒවා 5ක් තියෙනවා. ටර්න්ස් 5ක් තියෙනවා. අපේ අම්මි මාර හොඳයිනේ ගයිස් ආචරි කරන්න. පුතු අම්මෝ හොඳටම ප්ලේ කරා. තාත්තිට පොඩි ෂෝල්ඩර් පේන් එකක් තියෙනවා. ඉතින් තාත්තිට පොඩ්ඩක් අමාරු එක කරන්න. හැබැයි තාත්ති අතෑරියේ නෑ. හොඳටම කරා. හැබැයි අම්මි තාත්ති කියලා දුන්නාට පස්සේ හොඳටම කරා. මාරම හොඳයි ආචරි වලට අපේ අම්මි. and මේ වෙනුජත් හොඳයි. වෙනුජත්
එයාට ස්පෝර්ට්ස් පොඩ්ඩක් ස්පෝර්ට්ස් පැත්තට නෑ. හැබැයි මේක මාරම හොඳට එයාත් ප්ලේ කරා. ආචරි වලට අම්මි වෙනුජයි මාරම දක්ෂයි. අද තමයි මම ඒක දැනගත්තේ. and obviously මම කොහොමත් හොඳයි. මම ඇත්තටම මෙතන මේ මම දැනගෙන හිටියේ නෑ මම සෙල්ලම් කරනකොට මම වෙනුජට කිව්වා වීඩියෝ කරන්න කියලා. හැබැයි ඊට පස්සේ දැන් අපි ඉවර වෙලා එළියට ගියානේ. එළියට ගියාට පස්සේ වීඩියෝ එක තිබ්බේ නෑ. ඉතින් මං කිව්වා මේක වීඩියෝ කරලා නැහැ කියලා මම පොඩ්ඩක් තරහ වෙලා වගේ හිටියේ. ඊට පස්සේ මේ දැන් ඇත්තටම මම එඩිට් කරනකොට තමයි දැනගත්තේ වීඩියෝ වෙලා. වීඩියෝ වෙලා කියලා කලින් එක. හැබැයි ඊට පස්සේ දැන් අර වෙලාවේ මම දන්නේ නැහැනේ වීඩියෝ වෙලා කියලා. ඊට පස්සේ මං කිව්වා මට ආයෙ කරන්න ඕනි කියලා. ඊට පස්සේ මේ ආයෙ කරන්න ඕනි කියවේ නෑ වෙනිජම තමයි කිව්වේ මේ යමු කියලා. ඉතින් මේ ආයෙ යා ටිකට් එකක් අරන් දුන්නා. හරි මේ පාර මං හරියට වීඩියෝ කරන්නම් කොහොමද ඕනි කියලා කියන්න කියලා. තව පාරක් ඉතින් මට chance එක හම්බුණා. ඉතින් ඒකෙක් මට දෙපාරක් කරන්න chance එක හම්බුණා. හැබැයි වීඩියෝ වෙලා කියලා දැනගත්තේ දැන්. මම දැනන් හිටියේ නෑනේ මෙයාට ඉච්චර පුළුවන් කියලා. අපේ තාත්තිට අමාරුම හින්දා තමයි කරේ නැත්තේ ආචරි. ඒ කියන්නේ ඒ තරම් පොඩි පේන් එකක් තියෙනවා. නැත්තම් තාත්ති කීයටවත් අර කරන්න නැතුව ඉන්න කෙනෙක් නෙමෙයි. එයාට ස්පෝර්ට්ස් කියන්නේ එයාගේ ආසම දේ. ඔයගොල්ලෝ තව ඉස්සරහට දැනගනි අපේ තාත්ති ගැන. vlogs වලින්ම තමයි ඉතින් මං කියන්නම්කෝ ඔයාලට. and then we came here. හැබැයි මෙතනට අපි ඇවිල්ලා විනාඩි 10ක් විතර බලන් හිටියා මොකද්ද මේ කියලා. මොකද අපි මැප් එක හරියට කියවලා නෙමෙයි ආවේ. අපි වටේ ඇවිදලා ඔහෙ ආවා. මෙතන මේක පසල් එකක්. මේ පසල් එකට answers හොයන්න ඕනේ. මේක වටේම ඇවිදලා එතන ඒ තැන් වලින් තමයි ඒ answer එක අරගෙන අපි මේ puzzle එක solve කරලා තමයි ඇතුළට එන්න ඕනේ. ඉතින් අපි ආයෝක ඇවිදලා හොයන්න අමාරුයිනේ. ඒ නිසා තව කවුරු හරි වෙලාවට එතනට ආවා. ඒගොල්ලෝ තමයි අපිටත් explain කරේ මෙන්න මෙහෙමයි මේ puzzle එක මෙහෙම ගන්න ඕනේ කියලා. and then කොහොම හරි අපි ඇතුළට ආවා. ෆෝන් එක. පොඩ පැනලා නැහැ. පැනලා නැහැ. ස්වීට් කෝන් නෙමෙයි නේද? What about a dragon? Dragon though, ne? මම බලන් ගියේ ඩ්‍රැගන් දෙනවා. කොහෙද? ඩ්‍රැගන් තමයි මම හදාගෙන එතනින්ම කටට දාගන්න තියෙන්නේ. good good. චූටි බබා වගේ චූටු ගහගත්තා කියලා. හරි ගයියා. මේ leather. Grab this one. Would you like to see? No, I should grab it. Thank you, mate. තාත්තට බෑග් ගත්තේ. Any questions? Feel free to bring us back in the chat. No. No, yeah. Okay. Definitely keeps me out of mischief. I get to come in here and make stuff, so trying to work out what I want to make in the next couple of hot days, but I haven't decided on what yet. අපි ආයෙ කලින් හිටියකට ආවා. අපි තව මොකද්ද තියෙන්නේ? හැක් ෂෝ එකක් තියෙනවා. ඊට පස්සේ ජවුස්ටිං තියෙනවා. අපි මෙතනින් දාන්න උඩින් දාන්න ජවුස්ටිං කියන්නේ මොකක්ද? මොකද්ද? අර අස්සෝ දෙන්නෙක් මෙහෙම ඇවිල්ලා කඩුවක් තියගෙන jousting. all jousting.
Bearing the standard of a golden griffin on a field of red and black rides Sir Philip Leach, Lord Knight Commander of the Order of Trial. Sir Philip is a champion, both nationwide and in foreign lands. Having won Sir Philip is the current Australian jousting champion and is a two-time WJC World Champion. He has the title of being the only jouster in the world to have won an international tournament in each of the 3 major styles of jousting. Sir Philip is the principal. The field is yours. Lassay! An excellent break for the first pass, my lords. There to ladies, there is a break apiece. Let's hear it for Sir Philip. And equally, Lady Renee. Both upon 1 point each. Lady Renee also riding Diego today, the ever so enthusiastic to joust horse. Aren't you, darling? Sir Philip with lance in hand at the ready. Lady Renee with lance. Lassay! In the second pass, we have but 1 break for Sir Philip Leach. 2 points. Lady Renee on target, but a very near. කාගේ vlog එක ඉවරයි. එනම් මෙතනින් vlog එක ඉවරයි. යනවා චෙරි පිකි. අපි දැන් යනවා චෙරි පිකි. තව ටිකෙන් චෙරි නෙමෙයි වහිනවා හොඳටම යන්. අපි චෙරි පිකි එන්න වගේ යන්නේ. ඔව් පොඩ්ඩක් වැස්සක් එන්න වගේ යනවා. අපි දැන් අපි ක්‍රයිල් කාසල් එකෙන් එළියට යනවා. බයි බයි වැස්සක් එන්න වගේ යන්නේ අම්බෝ. අර පෝෂන් එකකට ගියේ නෑනේ. චෙරි පිකින් එකත් මේකට පුළුවන් වුණොත් ඇඩ් කරන්න. නැත්නම් see you guys in the next video. Bye. Kyle Castle. Bye from the dragon. From the dragon. ඊළඟ vlog එකෙන් අපි හම්බෙමු. අපි ආවා චෙරි පිකින්. මේක ඇවිල්ලා sudden Yes. Unplanned. Wearing cherries. And oh, Siti and Kasunyakke. Sorry. හිතලා නෙවෙයි කරේ. අපි ඔයාලත් එක්ක එන්න තමයි හිටියනවට අපි ආවා. Sorry. Not sorry. Next time. මේ මම cherry dress එකක් මම දැන් ඇවිල්ලා. ඕ. කෝ cherries. මේ අයිනේ ටිකේ නම් මට එකක්වත් පේන්නේ නැහැ. අම්මි එන්න. කොහොම cherry? මම ආයෙනවා පිටිපස්සේ. ඔව්. අනේ මගේ ෆොටෝ එකක් ගන්නකෝ. හොඳට රතු වෙච්ච ඒවා උනේ කඩන්න. කඩන්න. हाय मेरा है සුපිරි. और उधर ही अरे ඔක්කොම ටික රතුයි හොඳට නේ. කෝ ගන්න. දැක්කනේ උස බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නකොට perks of having a tall boyfriend. Yeah? Yeah darling? දැන් මගේ height එකේ වගේ එක්කෙනෙක් නම් ඔක්කොම තියෙන්නේ අර හොඳට රතු නේව නැහැ. ඔක්කොම තියෙන අර නිකන් light red ඒවා. මේ ගානට තියෙම හොඳට ඉදිච්ච ඒවා තියෙනවා. Also guys make sure net පිටින් කඩන්න නැත්නම් south වෙනවා. ඔව්. අනේ ඔයාලා චෙරි පිකින් යනවා නම් අපි වීඩියෝස් වල දකිනවා නේද ඩාලින් ගොඩාක් අය. ඔව්. අපරාධේ කඩ බිම දානවා කන්නේ නැත්නම් කඩන්න එපා. ගහටත් නැහැ ඔයාටත් නැහැ. හරි නැට්ටෙන් කඩන්න. මම තමයි ගයිඩ් කරන්නේ. එයා එතකොට දැනගන්න ඕනේ කඩන්න ඕනේ තැන් කියලා. ඉතින් මමත් චුට්ටක් කඩනවා. ඔව්.
චෙරි කැඩුවා. One last final. ඔව් ඇති. චෙරි මම චෙරි පිකින් කොහොමද? හොඳයි දැන් කාලා බඩත් පිළිලා. Amazing experience. We got the cherries. Go ahead. Yeah. මේ cherries ටික හරිම රසයි හැබැයි. නේ? මොනවද so fresh නේ පිටේ. කටින් කැඩුවා බඩේ. ඔව්. දැන් අපි යනවා ගෙදර. නෙට් එක ඔක්කොම දාන්න. එහෙනම් bye bye. Bye bye. අයියා bye. Again big event at home. ඔව්. Very big competition you all can see. eating competition එකක් තියෙනවා. Wait. All right Wait then and see. bye bye.